ඔන්න ඉතින් බබත් එක්ක ගත කරපු තවත් ලස්සන දවසක් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඔයා මුලින්ම අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ. මගේ නම නිලක්ෂි. මං ඔයාව මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. Welcome back to my YouTube channel. ඉතින් අද vlog එකක් පටන් ගන්න හිතුවට මම අද vlog එක පටන් ගත්තේ මුළු දවසම බබාට දෙන කෑම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියන අදහසින්. හැබැයි මට බබාගේ වැඩත් එක්ක මැදින් පෙරක් දේවල් ෂූට් කරන්න අමතක වුණා. කොහොම හරි මම ඔයාලට පුළුවන් විදියට මේ vlog එක අරගෙන ආවා. අද මම නැගිට්ටේ 6ට. දැන් වෙලාව 6:05 විතර වෙලා. ඉතින් උදේ පාන්දරට අපේ ගෙදර vibe එක මේ විදියට තමයි තියෙන්නේ. තාම ඉර පායලත් නිකන් නෑ වගේ. ඔන්න ඉතින් අපේ බබත් මම ඇඳෙන් නැගිටලා ඇවිල්ලා විනාඩි 5කට 10කට විතර පස්සේ නැගිටිනවා. ඕනේ හදලා බබා තියන් ඉන්නේ මම බබාට ගත්තු අලුත් සීරියල් එක. මම තාම යාට ඒක දුන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ බබාගේ උදේ කෑම එක සහ දවල් කෑම එක. ඉතින් මම බබාට උදේටයි දවල්ටයි දෙකටම එකට උයනවා කියලා අද හිතුවා. ඒකට මම අරගෙන තියෙනවා කැරට්, ආල, පරිප්පුයි, සුවඳල් හාලුයි, චිකනුයි, කරපිංචා, රම්පේ 3-5 මිරිස් ටුට්ටක් එකතු කරගෙන අද බබාගේ කෑම එක හැදුවා. මම නැගිට ගමන් කරන්නේ බබාගේ කෑම එක හදන එක. මොකද මේක ඉරෙන්න ටික වෙලාවක් යන නිසා මම ඒක හදලා තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. බබාගේ කෑම එක ලිපේ තියලා ඊළඟට මම හදන්නේ මගේ බෙඩ් ටී එක ගන්න. ඉතින් අපේ ගෙදර අපි හැමෝටම බෙඩ් ටී හදන්නේ අප්පච්චි තමයි. අද මම අපේ බබාගේ කෑම එකට පොල් කිරි එකතු කරනවා. ගෙදර කට්ටිය ඉන්න සමාජිකයෝ බෙදා හදාගෙන හරිම සමගියෙන් වැඩ කරනවාද. අපේ ගෙදර නම් අප්පච්චි ඉන්න දවසට එයා ගෙදර දොරේ වැඩ කරනවා, වත්තපිටිය සුද්ධ කරනවා. ඩේලි එයා තමයි අපේ ගෙදර බෙඩ් ටී හදන්නේ, අම්මා උයනවා. ඉතින් අපි එකතු වෙලා හරිම සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. මට හිතුණා ඒ දේ ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඒකෙන් මම අම්මා කෙනෙක් විදියට මට හරීම නිදහසක් දැනෙනවා. මොකද මට හැම වැඩක්ම කරන්න නැහැ. මම හරිම නිදහසේ ඉන්නේ. මොකද අම්මා, අප්පච්චි, තාත්ති, ඒ කියන්නේ මගේ හස්බන්ඩ්, එයාලා හැමෝම හරිම සමගියෙන් අපේ ගෙදර වැඩ කරනවා. මේ ඉන්නේ අපේ නිහාසි. එයා තමයි මිදුලතු ගන්න. ඉතින් එයා හැමදාම මිදුලතු ගන්න හින්දා අපිට මිදුලතු ගන්න හැම ලොකුවට කරදර වෙන්න දෙයක් නැහැ. මම මීට කලිනුත් ඔයාලත් එක්ක මේ ගැන ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් පුළුවන් විදියට ගෙදර අයට උදව් කරන්න, අම්මට, තාත්තට, අයියට, අක්කට, ආච්චිට, සීයට ඔයාලට පුළුවන් විදියට එයාලගේ වැඩවලට උදව් කරන්න, දායක වෙන්න. එතකොට එයාලට අපි හැමෝටම ජීවත් වෙන්න ආස හිතෙනවා. ගෙදර හොඳ සාමකාමී ආදරණීය සතුටු පරිසරයක් ගොඩනැගෙනවා. ඉතින් අද අප්පච්චි මල් වලට වතුර දානවා. එයා සාමාන්‍යයෙන් හැමදාම එයාගේ රූටින් එකේ එක දෙයක් තමයි මල් ගස් වලට වතුර දාන එක. බබෙක් හම්බ වෙච්ච අම්මා කෙනෙක්ට එයාගේ මානසික නිදහස නැති වෙනවා වගේ දැනෙනවා. එයාට හරි කරදරකාරී හැඟීම් දැනෙනවා. ඉතින් ඒක හරහා හිතලා ડિප්‍රෙෂන් එනවා. එයා මානසිකව වැටෙනවා. ඒ කියන්නේ එයා මානසික අතින් විතරක් නෙවෙයි ශාරීරික අතිනුත් එයා ගොඩක් දුර්වල වෙනවා. ඉතින් මම හිතන විදිහට මේකට හොඳම සොලියුෂන් එක දෙන්න පුළුවන් ගෙදර අයට. අම්මා කෙනෙක්ට පුළුවන් තරම් සපෝට් එක දෙන්න ඕනේ. ඇත්තටම මම ડિප්‍රෙෂන් එන්නේ නැතුව මම හරිම සුව පහසු විදිහට හරිම සතුටින් ජීවිතය ගත කරන්න බබා හම්බුනාට පස්සේ මට පුළුවන් වෙන්න ඇත්තේ මේ ගෙදර හින්දා. මොකද මගේ හස්බන්ඩ්, අම්මා, අප්පච්චි මේගොල්ලෝ හරිම මං ගැන හිතනවා. ඒ කියන්නේ මට වැඩිය මේක කරන්න අරක කරන්න එහෙම නෑ. මට බබාගේ වැඩ ටික විතරක් කරගෙන ඉන්න දෙනවා. ඇත්තටම බබාගේ වැඩවලුනුත් ගොඩක් දුරට ඒගොල්ලෝ කරනවා. මට ටිකක් නිදහසේ ඉන්න දීලා ඒගොල්ලෝ බබාව බලා ගන්නවා. ඉතින් ඔයාගේ ගෙදරත් එයාට ඒ බබා හම්බ වෙච්ච කෙනාට ඒ අම්මට සපෝට් කරන්න. එතකොට එයාට තවත් ආස හිතෙනවා ජීවත් වෙන්න. එහෙම නැති වුණොත් ඔයාගේ බබත් අසතුටින්, ඔයාගේ වයිෆුත් අසතුටින්. ඔයාගේ දුව වේවා, ඔයාගේ ලේලි වේවා, එයා හරිම අසතුටින් තමයි ඉන්නේ. ඉතින් මට හිතුණා මේ දේත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. The shadows play, the wind hums
Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown, while rivers whisper truths as they flow down. Their songs entwined with the trees that stand, knotted in time by nature's hand. Each echoing step. බබා ඇවිදින්න පටන් ගන්න කාලේ එයා චුට්ට ඇවිදින කාලෙනේ. ඉතින් එයාගේ බඩු හැම තැනම ගේ. එයා හැමදේම අරගෙන ගිහලා තැන් වල දානවා. ඉතින් මම ඒව අස් කරලා එයාගේ පේපල් එක අස් කරලා මම ගේ යතු ගෑවා. මේ ඇවිල්ලා ඉන්නේ බබාගේ පුංචි ආච්චි. එයා ඉතින් හැමදාම එනවා බබාව බලන්න. මේ ආච්චිගේ ඌවකෝ කෝ පුතේ නිහාසිය කෝ කෝ නිහාසිය කෝ නං කොහෙන්ද ගහලා පුතේ අප්පච්චිට කතා කරන්න අප්පච්චි අප්පච්චියෝ බබා තේලා තියෙන දෙයක් බලන්නකෝ. දැන් මං හදන්නේ තාත්තිට උදේ කෑම එක බෙදලා දෙන්න. ඉතින් එයා ගොඩක් දවසට උදේට කන්නේ නැහැ. සමහර දවසට උදේට කනවා. ඉතින් ඒ කන වෙලාවට මමත් එයත් එක්ක කනවා. ඉතින් අද මම උදේට කන්නේ මං කලින් දවසේ රෑ හදපු අල රොටි. අද තියෙනවා සෝයා මීට්, එතකොට මේ අල, ඊට පස්සේ තියෙනවා මට මතකත් නැහැ මොනවද කියලා. බිත්තර තම්බලා තමයි තිබ්බේ. ඉතින් එයාට බත් බෙදුවා. මම අල හොදිත් එක්ක කනවා අල රොටි. මම ගොඩක් දවසට උදේට කනකොට ටිකක් දවල් වෙනවා. මොකද මට සාමාන්‍යයෙන් උදේ කිරි එක බිව්වට පස්සේ බඩගිනි එනවා අඩුයි. හැබැයි මම ළඟදී ඉඳන් දියබත් කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක කෑවම හරියටම 12 1 වගේ වෙනකොට මට දවල්ට කන්න බඩගිනි හැදෙනවා. ඉතින් ඔයාලත් දියබත් කාලා බලන්න හරිම රසයි. ඒ වගේම හරිම ගුණයි. හදන්න දන්නේ නම් කියන්න මම vlog එකක් අරන් එන්නම්. vlog එකක් නෙමෙයි වීඩියෝ එකක් අරන් එන්නම්. ඊට පස්සේ මම අපි කාපු බීපුවා සෝදනවා. ඇත්තටම ගොඩක් වෙලාවට අපේ ගෙදර වැඩ බෙදලා නැහැ. අපි මොන හරි දෙයක් තිබ්බහම ඒක අපි කරනවා. එහෙම අරයා කරනකම් මෙයා කරනකම් බලන් ඉන්නේ නැහැ. මම දන්නවා ගොඩක් ගෙවල් වල ඒක අම්මා කරයිනේ, මේක අරයා කරයිනේ, මේක තාත්තා කරන්න ඕන වැඩක් කියලා එහෙම පංගු පෙරුවට ඉන්නවා. එහෙම කාටවත් කියලා වැඩ වර්ග කළා නැහැ. අපි හැමෝටම ඕන වැඩක් කරන්න පුළුවන් නේ ගෙදර දොරේ වැඩ. ඒක පිරිමි අය කරන්න ඕන වැඩක්, ඒක ගැහණු අය කරන්න ඕන වැඩක් කියලා නැහැ. ගෙදරක සමගිය ඇති වෙන්න නම් අපි හැමෝම එකා වගේ වැඩ කරන්න ඕනේ. එතකොට තමයි ඒ ගෙදර ජීවත් වෙන්න සුන්දර පරිසරයක් වෙන්නේ. ඔයාලා අහලා තියෙනවද ගෙදර පන්සල වගේ වෙන්න ඕනි කියලා? මොකද ලෝකෙට ගිහිල්ලා මොන විදියට ජීවත් වුණත් වැඩක් නැහැ. මොන විදියට සංවර වුණත් වැඩක් නැහැ. ඔයා ගෙදර ඇතුලේ ගෙදර අයත් එක්ක සංවරව ආදරණීයව ඉන්නේ නැත්තම්. මම නම් දකින්නේ ඒ විදියට. මොකද අපිට ගමනක් යන්න නම් ජීවිතේ ගෙදර තමයි මුලින්ම හොඳ වෙන්න ඕනේ. හොඳ පරිසරයක් වෙන්න ඕනේ. ඉතින් ඒක එන්න ඕනේ අම්මගෙන් තාත්තගෙන්. ඉතින් හැමෝටම හැමදේම
අංග සම්පූර්ණව ලැබෙන්නේ නැහැ. හැබැයි ආකල්ප හදාගන්න අපි හැමෝටම පුළුවන්. ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මම අම්මවයි තාත්තවයි කතා කරලා ඇදලා ගත්තේ ගෙදරක අම්මා තාත්තනේ ගෘහමූලික. එතකොට අම්මා තාත්තගේ ආකල්ප ගතිගුණ ළමයින්ට එනවා. එතකොට මම මේ කියන දේවල් සමහර අයට ඒක වැරදි කියලා හිතෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අත්දැකීම් එක්ක. ඉතින් අම්මයි තාත්තයි ගෙදර හොඳට මැනේජ් කරනකොට ඒවා දරුවන්ටත් පිළිහිටිනවා. එයාලා කවදා හරි වැඩිහිටියෝ වෙච්ච කාලෙක එයාලා දන්නවා ගෙදරක ජීවත් වෙන්න ඕන විදිය. ඉතින් මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව මට හරියට තරහ යන කෙනෙක්. හැබැයි මගේ ගෙදර කට්ටිය මව හොඳට තේරුම් අරන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කවදාවත් මාව තරහ යන විදිය වැඩ මට කරන්නේ නැහැ. මම මොනවටද කැමති, මම මොනවටද අකමැති කියලා ඒගොල්ලෝ දන්නවා. ඉතින් මම හිතනවා ගෙදරක්, ගෙයක් ඇතුළේ කියන්නේ බිත්ති 4ක්ම විතරක් නෙවෙයි. ගේ ඇතුලේ ආදරය, සතුට, සැනසීම මේ හැමදේම පිරුණු තැනක් තමයි ගෙයක් කියන්නේ. ඉතින් මේ දේවල් නැතුව කොච්චර ලස්සනට ගෙවල් දොරවල් තිබුණත් මට නම් වැඩක් නැහැ. බබාට බොන්න වතුර උණු කරලා තිබුණේ. ඉතින් ඒක නිවිලා තිබුණ නිසා මම ඒක බෝතලයට දැම්මා. මම බබාට වෝටර් බොටල් එකක් හොයනවා. මම හොයන විදිය බොටල් එකක් තාම මට කවන්නත් හම්බ වුණේ නැහැ. ඉතින් ඒක නිසා එයා තාම සූපුවෙන් තමයි බොන්නේ. සූපුව තියෙන බොටල් එකේ කප් එකකට වතුර දාලා දුන්නාම එයා ඒ කප් එකෙනුත් බොනවා. ඉතින් අපි දෙන්න ආව පොඩ්ඩක් ගෙවල් ළඟ තැනකට අම්මගේ වැඩකට. ඒ වැඩේත් කරගෙන අපි ගෙදර යනවා. බලන්නක අපේ බබා දොර ගාවට වෙලා බලාගෙන ඉන්නවා අපි එනකම්. බලන්නකො ඉතින් එයාගේ රියැක්ෂන් අපිව දැක්කාම. මුළු දවසම මේ vlog එකෙන් අරගෙන ආවොත් මේ vlog එක දිග වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බෝරින් වෙනවා මේක බලන්න. ඒක නිසා මම උදේ 9:00 වෙනකන් විතරක් මේ vlog එකෙන් අරගෙන එන්නම්. ඊටු කොටස මම ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් අපේ බබාගේ අද බත් එක මේක මම උදේටයි දවල්ටයි දෙනවා. අතරමැදින් ස්නැක් ටයිම් එකක් යනවා. ඉතින් දෙවේලටම එකට උයන එක අම්මා කෙනෙක්ට පහසුයි. මේ වගේ දෙවේලටම එකට උයන අම්මලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම රෑට අපි බබාට දෙන්නේ අපි කන කෑම. ඉතින් බබාට රෑට දෙන කෑම එක මොකක්ද කියලා බලන්න. ඔයාලට වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියොත් ගෙස් කරන්න පුළුවන්. ඒ රෙසිපි එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලස්සනයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. රෑට බබාට මොනවද දෙන්නේ කියලා ඔයගොල්ලන්ට ගෙස් කරන්න පුළුවන්. ගෙස් කරලා විතරක් බෑ කමෙන්ට් එකේ කමෙන්ට් එකකුත් දාන්න. මම ඊළඟ vlog එකේ මුලින්ම කියන්නම් කවුද හරියටම කිව්වේ කියලා. ඉතින් අද දවස මගේ ගත වුණේ මේ විදියට. අද දවස කියන්නේ අද දවසේ උදේවරුව ගත වුණේ මේ විදියට. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයා තාම මාව subscribe කරලා නැත්තම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye. වීඩියෝ එක ඉවර නෑ. අන්තිම වෙනකම් බලන්න.